අද 2025 මාර්තු 15. අද අපි ඇවිල්ලා ඉන්නේ ලෙමීන්වල ප්ලේ හවුස් තියටර් එකට. අද තමයි විරූප වේදිකා නාට්‍ය මංගල දර්ශනය. නගුලට අත තබා ආපසු හැරෙන්න නම් එපා. නගුලට අත තබා ආපසු හැරෙන්න නම් එපා. එන්න අපි විල්ලෙන් නගරය ගොඩ නගමු. එන්න අපි විල්ලෙන් නගරය ගොඩ නගමු. නාට්‍ය ගැන ඇත්තරම කිව්වොත් කෙටියෙන්ම කිව්වොත් ඒක අගය කරන්න බෑ. ලංකාවේ චිත්‍රපට ශාස්ත්‍රයේ දැවැන්තයා තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. පුංචි මිනිහෙක්. ඒකට නව ශ්‍රීලන්තේ නාට්‍ය කරණයේදී මේ පුංචි මිනිහා රණුක ඉස්තර. මිනිහට ලොකු ගමනක් යන්න පුළුවන්. ලොකු ගමනක් යනවා. ඒ ගැන බය වෙන්න එපා. සාර්ථකයි පුතා. මම හරි වින්දනයක් ලැබුවා. කියන්නේ හැම සුළු කොටසක්ම රංගපෑපු එක්කෙනකින් උපරිමය අරගෙන තියෙනවා. අධ්‍යක්ෂණයේ පර්ෆෙක්ට්, සංගීතයේ ඊට එහා. ඒ දෙකම කම්බයින් වුණාම මේ ස්ටේජ් එකට ලයිට් දීලා තියෙන වෙන එකක් බලන්න ගියොත් ටිකක් අමාරුයි. මම අද යන්නේ හරි සතුටින් මේ පැය එකමාර පුදුමාකාර පැරිසිය නගරවැසියනි. රණුකගේ නාට්‍ය කීපයකට මට බලන්න එන්න හම්බුණා. හරිම හොඳට කරලා තිබ්බා. අනිත් එක ක්‍රූ එකත් ඔයගොල්ලන්ගේ රඟපාව අනිත් කට්ටියත් හොඳම ලස්සනට කරා. හරිම හොඳ නාට්‍යයක් සහ මේ වගේ ගොඩාක් ලැබ් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යෙප්පියානන් ජීවතුන් අතර ඉන්නකොට ඔබ වහන්සේ තමයි අපේ රාජ්‍ය සභාවේ උපදේශකයා. ඇත්තටම හරිම ආඩම්බරයි. ඇත්තටම අපේ ඇත්තටම මෙච්චර වටින කලාකරුවෝ ටිකක් මෙතන එකතු වෙලා ඉන්නවා කියලා ඇත්තටම ඇස්වල කඳුළු පුරවගෙන මම බලාගෙන හිටියා. විශේෂයෙන් රණුක ගැන කියන්න ඕනේ. රණුක මේ තරම් පුංචි මිනිස්සෙක් ඇතුලේ මෙච්චර ප්‍රතාපවත් කලාකරුවෙක්. ඇත්තටම අපි රැක ගන්න ඕනේ සම්පත්. අපිට රැක ගන්න තියෙන සම්පත් මේ. හරිම ආඩම්බරයි. කඳුළු පිරලා මම බලාගෙන හිටියා. ඕකේ වෙනස් වෙනවා. මිනිසුත් එක්කම වෙනස් වෙන්න ඕන. ඒකේ හොඳ ගලා යාමක් තියෙනවා නාට්‍යයේ. ඒ වගේම ඇඳුම් මෙහෙම හරිම කලර්ෆුල්. ඒ කියන්නේ එක දිගට බලාගෙන ඉන්නේ. කොයි මොහොතකවත් අර අපිට ඒක බෝරින් වෙන්නේ නැති මොහොතක් තිබ්බේ නැහැ. මොකද නිතර මේක චේන්ජ් වුණා හැමදේම, චරිත හැමදේම සැරෙන් සැරේ. ඒකින්ද අන්දේ සම්පූර්ණයෙන්ම ලස්සනයි. නාට්‍ය ගොඩක් ලස්සනයි. මම දැන් මේක බලන්න එනවා හැම එක වගේම ආවා. මම හිතන්නේ මේගොල්ලෝ 4 පාරක් විතර කරා. every year එක ගොඩක් හොඳ දේවල් අරගෙන ඉනවා ඉස්සරහට. ඉතින් සෑහෙන කැපවීමක් නාට්‍යයක් කරනවා කියන එක ලේසි නෑ. ඒක අර සජීවීව කරන්න ඕනේ දෙයක්. ඉතින් මේගොල්ලන් හොඳ ට්‍රේන් එකක් අරන් තිබ්බා. ඒගොල්ලන්ගේ කැපවීමේ රිසල්ට් එකක් තමයි අපි අද දැක්කේ. ප්‍රැක්ටිස් කරලා දින හොඳට ප්‍රැක්ටිස් කරලා දිනවා. ඇත්තටම රණුක ඉතින් හොඳ ජොබ් එකක් කරා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ටීම් එකට hats off. Very well done. We enjoyed really well. අනික දියදිවා පියවිව මොකද බා ජය ජය ජය
it was wonderful. It was wonderful. All the dances and music. This is the first time I'm coming for a Sinhalese drama, and it was very good. And the artists, they are so absolutely wonderful. I can feel it even without understanding the language. I can understand the story. Yeah, I can relate to them, and I can feel it. Yeah, it was wonderful. දෙවියන්ගේ බැල්ම තියෙනවා පොළුව. වහන්සේ ගොත් හොරගෙන තියෙන්නේ. අප දෙවියන්ගේ සේවකයා. ඇත්තට මේක අලුත් දෙයක්. අර ඩිලාන් මල්ලි කිව්වා වගේ ඒක අලුත් දෙයක් කියන්නේ ඒකේ මේ ඔපෙරා සංගීතය අලුතෙන් ළමයින්ට ඉගෙන ගන්න ඒ දේවල් ගොඩක් දේවල් ඒ වගේ දේවල් අලුත් දේවල් දැක්කා. ඒ වගේම අමුතු වෙනස් දෙයක්. ඒ කියන්නේ වෙනස්ම වැඩක්. ඒ කියන්නේ ඒගොල්ලගේ අර මහන්සියට ඒ ඔක්කොම හැම දෙයකම මේකේ ලොකු මේ දීලා තියෙන වටිනාකම. ඒක තමයි මට නම් කියන්න තියෙන්නේ ඒක ගැන. අපි බොහොම සන්තෝෂෙන් එක නරඹුවා. ඒක ඇත්තටම ඉතිහාසය නෙමෙයි අනාගතයට දැනටත් එක මේ පළංගු නාට්‍යයක්. ඒක බොහොම සන්තෝෂයි. හොඳ ලස්සනට කරලා තිබුණා. හැමදේම හරිම natural and perfect. Excellent. That's the only word I can say. Thank you. ඇත්තටම අපි අවුරුදු ගානකින් මෙහෙම වේදිකා නාට්‍යයක් බැලුවේ. අපිට හරිම සතුටුයි. උපරිමයෙන්ම වින්දා. ආයෙත් මේ වගේව කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you. හරිම ලස්සනයි. අපි හොඳට එන්ජොයි කරා. හරිම ලස්සනයි නාට්‍යය. අපි ඔක්කොම වින්ද එක පළවෙනි පාර අපි ආවේ. ඒම නාට්‍යයක් බලන්න හරිම ලස්සනයි. ඇත්තටම හරිම ලස්සන වැඩක්. රණුකයියා කරොත් ඉතින් ඒක අති විශිෂ්ටයි. මොකද අපි රණුකයියා කරපු 2018 වගේ ඉඳන් ඩ්‍රාමාස් බලනවා. මේ පාර ඩ්‍රාමා එක නම් මං හිතන්නේ කියන්න වචන නැහැ. හේතුව ප්‍රොප්ස් ඒක මම හරිය ලස්සනට දැක්කා. නැචරල් ගතියෙන් ඒ හැමදේම කරලා තිබුණා. ඒ වගේම ඇක්ටිං සුපර්. හැමෝම හරිම ලස්සන විදිහට අලුත් මුණු ගොඩාක් දැක්කා. හැමෝම හරි ලස්සනට අතිවිශේෂ ලෙස අද රංගනයේ ඉදිරිපත් කරා. හරිම සතුටුයි. විශ් කරනවා රණුකයියට තව දුරට ඉදිරියට මේ වගේ ඒවා කරන්න ලැබෙන්න කියලා. මම ස්තුතියි. ඇත්තටම හරිම ලස්සනයි. ෆෙරි ටේල් එකක් බැලුවා වගේ උනට හොඳ පණිවිඩයක් තියෙන ලස්සන කතාවක්. ඇත්තටම හරිම සතුටුයි. කලර්ස් ඔක්කොම කතාව හරිම ලස්සනයි. එන්න අපි
දූවිල්ලෙන් නගරය ගොඩ නගමු එන්න අපි දූවිල්ලෙන් නගරය ගොඩ නගමු. දැන් ඉතින් ටික දවසක් යනකම් මගේ ඔළුවෙන් ඕක යන්නේ නැහැ. මම සාමාන්‍ය වේදික නාට්‍යයක් බලපුවාම වේදික නාට්‍යයේ තියෙන සින්දු ටික කාලයක් යනකම් අර මුමුණන සීන් එකක් තියෙනවා. මගේ පොඩි දෙයක් තියෙනවා මට. හැමෝගෙම කියන්නේ කීප දෙනෙක්ගේ අදහස් විමසුවා. ඇත්තටම මේ නාට්‍ය ගැන මගේ අදහසක් දෙන්න බෑ. මමත් මේක නාට්‍ය පොඩක් ප්‍රොමෝට් කරන්න ප්‍රචාරණය ප්‍රවර්ධනය සඳහා පොඩි දායකත්වයක් ලබා දුන්න හින්දා මම හිතුවා මගෙත් අදහසක් දෙන්න ඕනේ කියලා. ඇත්තටම පැය එකමාරක් විතර නාට්‍ය වෙලාව යනවා තේරුන්නේ නැහැ. ඉතාමත්ම සාර්ථක නිර්මාණයක්. අපි දන්නවා කොහොමද රණුකය කලින් නිර්මාණත් ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණු ලස්සන නිර්මාණ. මේක විරූප මම නාට්‍ය ප්‍රැක්ටිස් කරන වෙලාව ගිහලා වැඩසටහනක් කරා. ඔයගොල්ලෝ බලන්නත් ඇති වීඩියෝ එක. ඒකෙදි මේගොල්ලෝ මේ ප්‍රැක්ටිස් කරද්දි මේ කතා වෙන දෙබස් වචන එහෙම මේ ඇහුණාම මට හිතුණා මොකද්ද මේගොල්ලෝ කරන්න යන කතාව කියලා. මට මීටර වුණා. ඒ වගේ මම එදා ඒ වැඩසටහනදී ඒ නාට්‍ය ගැන කිසිම දෙයක් කතා කරේ නෑ. එතකොට නාට්‍ය බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට ඒ කුතුහලය තියෙන්න ඕනේ. ඉතින් මේ නාට්‍යයේ තියෙන ස්ටෝරි එක කතා කරලා වැඩක් නැහැ නේ. නමුත් මට පොඩි අයිඩියා එකක් ආවා. එදා ඒගොල්ලෝ නාට්‍ය රඟපාන මේ පුරුදු වෙද්දී මොකද්ද මේගොල්ලෝ කරන්න යන නාට්‍ය කියලා. ඇත්තටම මම ඉතාමත්ම ආසාවෙලෝ මමයි වයිෆුයි ඉතාමත් සතුටින් නරඹුවා. මං හිතුනේ හෝල් එකෙන් එළියට ගිය කට්ටිය හැමෝම ඉතාමත්ම සතුටින් විනෝදයක් ලැබලා තමයි එළියට ගියේ කියලා. රණුක පෙරේරා නියමයි. Thank you.